හරි good morning guys සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් BTC මාකට් එකේ අප්ඩේට් එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. අපි බලමු BTC මාකට් එකට ඉදිරියේදී මොකක් වෙයිද කියලා අපි ඇනලයිස් කරලා ටෙක්නිකලි ඇනලයිස් කරලා බලමු මාකට් එකට ඉස්සරහට මොකක් වෙන්න පුළුවන්ද කියලා long term. හරි guys අපි monthly එකකින් monthly chart එකෙන් බලමු. monthly chart එකෙන් බැලුවොත් time frame එකෙන් බැලුවොත් monthly low එක මෙන්න මෙතන තියෙනවා swing point එක. market එක දැන් මේ monthly swing point එකට තමයි අවිල්ලා තියෙන්නේ. ඒ වගේම monthly unmitigated order flow එකක් යට තියෙනවා. ඒ වගේම key level එකක් තියෙනවා. මම මෙතන පැහැදිලි කරලා හිටියොත් එම මේ monthly wave එකේදී monthly දැන් ඇවිල්ලා තියෙන pullback එක ඇවිල්ලා තියෙන්නේ හොඳ discount area එකකට. ඒක අපිට weekly එකෙන් ගියාම බලා ගන්න පුළුවන්. weekly එකෙන් ගියාම බලා ගන්න පුළුවන් monthly මේ movement එක ඇවිල්ලා තියෙන්නේ weekly මෙතන තියෙන මේ movement එකේ තියෙන last order flow එකට. ඒ order flow එක දැන් mitigate කරලා තියෙනවා. ඒ වගේම අපි monthly ගත්තොත් එම monthly එකේ මේ low එක candle body එකකින් close කරොත් එම market එක මෙන්න මේ order flow එකට එන්න පුළුවන්. ගොඩක් දුරට මේ අනිවාර්යෙන් මේ order flow එකට එනවා. මේක mitigate කරලි වෙලා ආපහු up වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකත් break කරගෙන ආපහු මේ යටට යන්න පුළුවන්. මේ key level එකත් break කරගෙන මම ගොඩක් දුරට හිතනවා මේක break වුණොත් මේ monthly low එක break වුණොත් candle body එකකින් close වුණොත් එම මේ unmitigated order flow එකට එන්න පුළුවන් කියලා. එතකොට දැන් මේ candle එක close වෙන්න තව දවස් 10ක් තියෙනවා. ඉතින් දවස් 10ක් ගියාට පස්සේ තමයි බලන්න පුළුවන් මේ candle එක close වෙන්නේ මේ monthly low එකෙන් පල්ලෙහාද නැත්නම් උඩද කියලා. මේ ගිය මාසෙදිත් නොවැම්බර් මාසෙදී candle එක පල්ලෙහාට ඇවිල්ලා ආපහු උඩට pull back කරලා දිනවා. එතකොට අපි weekly බැලුවොත් එම weekly එකේදී අපිට මෙතන උඩින් key level එකක් යනවා. ඒ වගේම unmitigated order flow එකට market එක ඇවිල්ලා තින්නේ weekly. ඒ වගේම මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා monthly එකේ candle එක close වුණොත් එම මෙන්න මේ යට තියෙන order flow එකට එන්න පුළුවන් කියලා. හදිස්සියවත් ඒ order flow එකට ආවොත් market එකේ මෙතන මේ order flow එකේ මෙතන flip එකක් තියෙනවා. එතකොට මේ flip එකෙන් market එක හැරෙන්න පුළුවන්. ඒ වගේම මෙතන යට unmitigated order block එකක් තියෙනවා. ඉතින් මේ order block එකට ඇවිල්ලත් market එක හැරෙන්න පුළුවන්. අපි දැන් weekly බලනකොට අපේ market එක reverse වෙනවද කියලා බලන්නේ සාමාන්‍ය අපි weekly වලට වඩා අඩු time frame එකකට ගිහිල්ලා ඒක ගැන මෙතන හිතන්න එපා. එතකොට market එකේ මේ order flow එකට වැටුනොත් හැරෙන්න පුළුවන් තැන් දෙක තමයි මම මේ mark කරලා තියෙන්නේ. flip එකක් තියෙනවා, unmitigated order block එකක් තියෙනවා. ඒ වගේම මෙතන area of interest key level එකක් තියෙනවා. එතකොට අපි daily time frame එකට ගියොත් එම yes අපි daily ගියොත් එම daily එකේ lower high එක මෙතන තියෙනවා. එතකොට daily order flow එකක් තියෙනවා. මම ඉස්සෙල්ලා ඔයාලට පෙන්නනවා key level එකක් ගියා weekly එකේ මෙන්න මෙතනින් මෙන්න මෙතන මේ key level එක ඒක පොඩ්ඩක් බලන්න. එතකොට market එකේ daily ගත්තොත් එම daily levels ගත්තොත් daily order flow එකක් තියෙනවා මෙන්න මෙතන daily lower high එක මෙතන තියෙනවා. එතකොට market එක හදිසියෙවත් market එක මෙන්න මේ line එක තාම මෙතන මේ low එක break කළා නෑ. ඒක break කරොත් එතකොට daily low high එක මෙතන උඩ swing point එකට එනවා. market එක මෙන්න මේ විදිහට ගියොත් එහෙම එilla market එක මෙහෙම පල්ලෙහාට BOS කරොත් එම candle body එකකින් daily candle body එකකින් පල්ලෙහාට close කරොත් එම අපේ swing point එක මෙතනට එනවා. මේ සමහර විට දැන් මෙයා මේ යන මේ දැන් අප් වෙනවනේ මේ candle එකකින්. එතකොට මෙතන swing point එකක් හැදෙන්න පුළුවන් බොහෝ දුරට. එතකොට මෙහෙම ගිහිල්ලා මෙහෙම එන්න පුළුවන්. එතකොට අපේ market structure shift එක බලන්න අපි සාමාන්‍ය මෙන්න මේ වගේ swing point එකකින්. එතකොට swing point එකකින් බලද්දි market එක මේ monthly low එකට නේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතනින් pull back වෙන්න පුළුවන්.
හරියට බැලුවොත් මේක ඩිමාන්ඩ් ඒරියා එකක් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට මාකට් එක මෙන්න මෙහෙම shift කරොත් මේ low එක break කරොත් එම. එතකොට මේ daily low high එක මෙතන BOS කරාට පස්සේ මෙන්න මෙතනට එනවා. එතකොට මේක structure shift එකක් දුන්නොත්, chotch එකක් දුන්නොත් එම මාකට් එක ආපහු මෙන්න මේ level එකට වගේ ඇවිල්ලා මාකට් එක එන්න පුළුවන් මේ unmitigated order flow එකට. මොකද මේ unmitigated order flow එක ළඟම හොඳ key level එකක් තියෙනවා. සහ අපේ unmitigated order flow එකක් තියෙනවා. එතකොට order flow එකට ඇවිල්ලා මාකට් එක ආයේ ඩවුන් වෙන්න පුළුවන්. එතකොට මේ order flow එක ගාවට ඇවිල්ලා ඉවරලා මේ daily low high එකත් break කරොත් candle body එකකින් daily candle body එකකින් close කරොත් මෙන්න මේ level එකට ආපහු ගහලා මාකට් එක උඩට යන්න පුළුවන්. එතකොට ඒක තමයි මෙන්න මෙතන වෙන්න තියෙන සිද්ධිය. ඒ කියන්නේ මාකට් එක දැන් bullish වෙනවා නම් අපිට බලන්න පුළුවන් bullish වෙන්නේ කොහොමද කියලා බලනවා නම් මෙන්න මෙහෙම තමයි බලන්නේ. මෙහෙම මාකට් එක දැන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මාකට් එක මෙතනින් pull back එකක් හදලා වෙලා මේක BOS කරොත් එimhe අපේ structure shift එක මෙතනින් ගන්න පුළුවන්. එතකොට අපේ daily low high එක මෙන්න මෙතනට එනවා. එතකොට මේක break කරාට පස්සේ මේ level එකට මේ ඇවිල්ලා මාකට් එක discount කරගෙන මාකට් එක එන්න පුළුවන් මේ unmitigated order flow එකට. මොකද මෙතන key level එකකුත් තියෙනවා, unmitigated order flow එකත් එකටම set වෙලා තියෙනවා. එතකොට ලොකු chance එකක් තියෙනවා මේ මෙතන level එකට අනිවාර්යෙන් එන්න තියෙන chance එක වැඩි. මේක shift වුණොත් තියෙනවා. ඉතින් එහෙම තමයි මෙතන ගන්නවා නම් trade එකක් ගන්න පුළුවන් එතනත්. එතකොට අපි ගියොත් එම 4 hour අපි 4 hour එකනොත් බලමු අපිට 4 hour එකේ trade එකක් තිබ්බොත් ඒකත් මම mark කරලා පෙන්නන්න. ඒකත් ගන්න ඕන විදිය. එතකොට 4 hour එකේ අපි zones ටිකයි lines ටිකයි බැලුවොත් එම 4 hour එකේ මෙතන resistance area එකක් තියෙනවා. ඒ වගේම මෙතනත් හොඳ මේ key level එකක් තියෙනවා, area of interest level එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනත් හොඳ area of interest level එකක් තියෙනවා. අපේ 4 hour ගත්තොත් එම අපේ 4 hour lower high එක set වෙන්නේ මෙන්න මෙතනට. මෙන්න මෙතන swing point එකෙන් මේක මෙතන මේ lows දෙක මේ low එක මෙයා break කරලා තිනවා candle body එකකින්. එතකොට candle body එකකින් break කරාට පස්සේ අපේ swing 4 hour lower high එක මෙන්න මෙතන උඩ point එකට එනවා. එතකොට guys ඒ point එකෙන්ම අපේ key level එකකුත් යනවා. එතකොට මේ ආපු movement එක අපි trend line එකක් මෙහෙම අඳගත්තොත් එම මම සාමාන්‍ය personally trend lines අඳින්නේ නැහැ. මොකද ඒකට මට මේ trend line ඇදලා තේරුමක් නැහැ. මම market structure shift එකයි key levels උයි බලන නිසා සාමාන්‍ය trend line එකක් ඇඳුත් අපිට පැහැදිලි චුට්ටක් බලා ගන්න පුළුවන් market එක ආපු විදිය. දැන් market එකේ මෙතන swing point එක දෙනවා. මේ swing point එක තමයි 4 hour lower high swing point එක. එතකොට market එක මේ හදිස්සියවත් කියන්නේ මේ market එක 4 hour candle එකකින් මේ උඩට break වුණොත් හොඳ engulfing candle එකකින් හොඳ displacement movement එකකින් මෙතනින් break වුණොත් මෙන්න මේ key level එක touch කරලා market එක උඩට එන්න පුළුවන්. එතකොට guys market එක මෙහෙම උඩට එන්න පුළුවන්. එතකොට මම සාමාන්‍ය recommend කරන්නේ මෙතන counter movement එකක් ගහන්න කියලා. මොකද මේක බැලුවොත් එම දැන් මේක අපේ daily higher time frame එක බැලුවොත් එම අපේ ඉන්න down එකක්. එතකොට අපේ market එකේ structure එකක් shift වෙලා නැහැ. ඒක නිසා මෙතනින් ඔයාලා trade එකක් ගහනවා නම් 4 hour එකේ trade එකක් ගහනවා නම් 1 to 2 වක් තියලා trade එක ගහන්න. ඊට වඩා වැඩියෙන් නම් තියන්න යන්න එපා. මොකද මේක counter trade එකක් නිසා කොහෙන් හැරෙයිද දන්නේ නැහැ. මෙතන level එකෙන් හැරෙන්නත් පුළුවන්. මෙතන resistance level එකට ඇවිල්ලා market එක හැරෙන්නත් පුළුවන්. එතකොට guys අපි දන්නවා overall දැන් මෙතන මේ තියෙන low එක අපේ මේ daily low එක break කරන්න ඕන කියලා මේ movement එකේ. එතකොට මේක break කරන්න ඕන movement එක ගන්න ඕන liquidity තමයි මෙයා මෙතනින් හදා අරගෙන පල්ලෙහාට එන්න. මෙයා මෙතනට එන්න ඕන liquidity ගත්තට පස්සේ මෙයා තවත් උඩට යන්නේ නැහැ. මෙයා කෙලිම පල්ලෙහාට තමයි එන්නේ. එතකොට guys අපිට ගන්න පුළුවන් trade එක ඕක තමයි. එතකොට මෙතනින් මේ key level එකත් එක්ක strong විදිහට break වුණා මේ key level එක touch කරලා මෙතන ආයෙ උඩට එන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් wick කරලා ආපහු wick කරලා මෙතනින් හොඳ පල්ලෙහාට engulfing candle එකකින් break වුණොත් එහෙම අපිට down එකට trade එකක් ගන්න පුළුවන්.
එතකොට guys මෙතන මේ key level එකක් යනවා. මේ key level එක තමයි අපිට වැදගත් වෙන්නේ දැන්. මොකද මාකට් එක දැන් තියෙන්නේ මේ area එකේ නිසා. දැන් තියෙන්නේ premium level එකක down trend එකක 4 hour low high එක ගාව deep premium level එකක තමයි තියෙන්නේ. එතකොට මේ level එකේදී guys අපිට මේ දැන් මේ 4 hour low high එකක් නේ බලන්නේ. එතකොට අපිට පුළුවන් 2 hour වගේ ගිහිල්ලා මෙතනින් අපිට බලන්න හොඳ engulfing candle එකකින් මේ movement එක break වෙනවද කියලා. ඒ වගේම තාම මට නම් confidence නෑ මෙතනින් trade එකක් ගන්න. මම සාමාන්‍ය මෙන්න මේ විදිහට market එක ආවොත් මම trade එකක් ගන්නවා. මෙන්න මෙහෙම ගිහිල්ලා මෙහෙම උඩට ගිහිල්ලා 2 hour එකේදී උඩ break වුණා කියලා මේ key level එක උඩින් 2 hour candle එක break වුණා කියලා ඔයාලා හිතන්න එපා market එක up වෙයි කියලා. මොකද 4 hour එකයි 2 hour එකයි කියන time frames දෙකක්. එතකොට 4 hour එකේදී time එක තාමත් යනවා නම් 2 hour එකේ time එක ඉවර වෙලා මෙතන උඩින් channel body එකකින් close වුණොත් එimhe ඔයාලා හිතන්න එපා market එක උඩට යාවි කියලා. ගොඩක් කට්ටිය manipulate කරන තැනක් තමයි ඔන්න ඕක. daily time frame එකක swing point එකක් mark කරලා ඉවරලා ඒ swing point එක 4 hour එකකින් candle body එකකින් close වුණාට පස්සේ කට්ටිය හිතන්නේ market එක shift වුණා, structure එක shift වුණා කියලා. ඉතින් ඔයාලා බලන්නේ පුළුවන් තරම් higher time frame ली swing point අඳින්න බලන්න, higher time frame ली market එක break වෙනවද කියලා බලන්න, lower time frame වලින් බලන්න එපා higher time frame swing point shift වෙනවද කියලා. මොකද සමහර ගොඩක් ඕගොල්ලොන්ට මේ experience ඇති market එක higher time frame swing point මෙහෙම break කරලා pull back එකකුත් හදලා ෂණිකව පල්ලෙහාට ඇවිල්ලා මෙහෙම movement එකක් ගමන් කරනවා. එතකොට ඒ ඕගොල්ලොන්ව manipulate වෙන අවස්ථාවක් තමයි ඒක. ඒක නිසා දැන් මෙතන මම 2 hour ගන්න නිසා 2 hour මම දැන් මෙතනින් down trend එකට මම trade එකක් බැලුවොත් මොකද මෙතන key level එකක් තියෙනවා 4 hour low high එකක් තියෙනවා. ඒක නිසා මම මෙතනින් trade එකක් බලනවා නම් බලන්නේ මෙන්න මෙතන මේ ගිහිල්ලා තියෙන movement එකයි තව මේම pull back එකක් හදලා ආපහු මේක BOS කරලා ආපහු මෙන්න මෙයා මේක මෙහෙම shift කරොත් මම මෙතන key level එකකින් trade එකක් ගන්නවා මෙහෙට. එක ගන්නේ එතකොට short position එකක් මෙහෙම තියලා මෙන්න මේ මගේ මේ high එක එන විදිහත් එක්ක ඒක ඒ වෙලෙට manage කරන දෙයක්. එතකොට සාමාන්‍යයෙන් මම 1 to 2 3 තමයි තියන්නේ. අපි 1 to 2 වගේ තිබ්බොත් එහෙම සාමාන්‍ය මෙන්න මේ වගේ අපිට professional විදියට trade එකක් execute කරන්න පුළුවන් market එකට. එතකොට මේ මම trade එකක් ගන්නවා නම් මෙන්න මේ විදියට market එකේ structure එක හැදුනොත් තමයි මෙතනදී මම market එකේදී trade එකක් ගන්න. එතකොට මට මගේ edge එකෙන් මම බලනවා නම් මම ගන්න මේ විදියට තමයි. ඉතින් මම හිතනවා මම BTC එකේ market එකේ හොඳ update එකක් දෙන්න නැති කියලා ඔයාලට. ඉතින් මම ඇත්තටම මේකේ මේ entry එකක් ගන්න market එක analyze කරේ නෑ. ඔයාලට විශේෂයෙන්ම market එකේ long term analyze එකක් දෙන්න තමයි market එකේ මම analyze කරේ. long term analyze කරේ market එකේ ඔයාලට පොඩි අදහසක් ගන්න. එතකොට monthly එක මෙහෙමයි. එතකොට weekly එකත් මේ විදිහට යනවා. daily එක ඔයාලට ආයෙ බලන්න පුළුවන් වීඩියෝ එකකින් පොඩ්ඩක් පස්සට ගිහිල්ලා ඔයාලා බලන්න මේ levels වලදී ඒ විදිහට monthly low එක break වෙනවද ඊට පස්සේ daily ඒ විදිහට වෙනවද ඒක කියලා ඔයාලා බලන්න. ඉතින් බලලි වෙලා market එක පුළුවන් තරම් study කරලා market එකේ trade එකක් execute කරන්න බලන්න. හරි guys, ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඉදිරියටත් මම මේ වගේ වීඩියෝස් දාන්න හිතාගෙන ඉන්නවා. මගේ knowledge එක මම ඔයාලත් එක්ක share කරගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් සියලුම දෙනාට සුබ දවසක්. මේ වීඩියෝ එක තුලින් ඔයාලගේ BTC market එකේ යම් තාක් දුරකට update එකක් ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් සියලුම දෙනාට ස්තුතියි වීඩියෝ එක බලුවට.